බැඳීම් කියන ඒවා එහෙම අපි කිව්වට අතාරින්න අමාරුයිනේ. එහෙනම් මොකක්ද ඒකට කරන්නේ කියන එකනේ වැදගත් වෙන්නේ. එතකොට තියෙන්නේ මේ මොහොතට ජීවත් වෙන්න. දැන් අපි කොච්චර ලෝකේ හදාගත්තත් දැන් අපි දැන් හෙට තියෙන වැඩක් කිව්වනේ. ඒ වුණාට දැන් අපිට හෙට වෙන්න බෑනේ මේ මොහොතට. අපි හිතනවා හිතේ මවා ගන්න ඔය වගේ එකක්. ඒක හිතනවා. අයිත් ඊට පස්සේ අපි දැන් මරණකම්ම කල්පනා කරනවා. කල්පනා විතරයි ඒවා. හැබැයි ඇත්තම ජීවත් වෙන්නේ මේ මොහොත තුල විතරයි. ඒතකොට මේ මොහොත තුල ජීවත් වෙනකොට අර බැඳීම් ඔක්කොම ඉවරයි. දැන් අපි අපේ දරුවොත් එක්ක ජීවත් වෙන ප්ලෑන් කරනවා අවුරුදු 20ක් ඒ ඔක්කොම ප්ලෑන් විතරයිනේ. සිතුවිලි විතරයි. හැබැයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ මේ මොහොත. ඉතින් මේ මොහොතට ජීවත් වෙන්න එනකොට එයාගේ හිත නිවෙන්න ගන්නවා. දැන් ඕනම සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් කියන්නේ එයා වර්තමානයේ ජීවත් වෙනවා කියන වර්තමානයේ කියලා එකක් ඇත්තටම නැහැ. අර දෙකට සාපේක්ෂව විතරයි කතා කරන්නේ. ඒ මොහොතට ජීවත් වෙන්න. අපි ඔටෝ මේ මොහොතට ජීවත් වෙනකොට අපිට පුළුවන් ඕනතරම් ඉලූෂන්ස් කරන්න. හැබැයි අපි දන්නවා මේක ඉලූෂන් එකක් විතරයි. මේක ඇත්තම අනාගතයක් නෙවෙයි. එතකොට අර අපි හිත තේරුම් ගන්න ඒ ස්වභාවයටපත් වෙනවා. එතකොට අපිට බැඳීම් කඩලා දානවා කියන එකක් ඕනේ නැහැ. මේ මොහොතේ කොහොමද එච්චර බැඳීම් ගොඩකට පවතින්න බෑනේ. බැඳීමක් පවත්තන්න ඒ ගැන කල්පනා කරන්න ඕනේ.